කොහොමද ඔයාලට ඉතින් අද මම ඔයාලට hand embroidery සම්බන්ධව අත්‍යවශ්‍ය කාරණයක් වන hand embroidery සඳහා යොදා ගන්න නූල් ගැන තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මේ lesson එක හැමෝටම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා කියලා මට විශ්වාසයි. ඒ හින්දා මුලින් ඉඳන් හොඳටම අහගෙන ඉන්න. තේරුම් නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාලා අහන්න ළමයි. මොකද අපි hand embroidery කරනකොට අපි ගන්න tools වලින් තමයි අපේ design එක අපි කරන නිර්මාණය දිගු කාලීන පැවැත්ම ලස්සන මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. ඉතින් මම මගේ පුංචි ප්‍රොජෙක්ට් එකක් කරන ගමන් ඉන්නේ. ඒකත් කරන ගමන් මම ඔයාලට මේ දේවල් ගැන පැහැදිලි කරන්න. හරි එහෙනම් මුලදී කිව්වා වගේ hand embroidery වලදී වැඩේ නිමාව රඳා පවතින්නේ නූලේ තත්ත්වය මතයි. ප්‍රධාන වශයෙන් භාවිතා කරන නූල් වර්ග තියෙනවා ළමයි standard cotton. එතකොට ඒකට අපිට ගන්න පුළුවන් DMC, Anchor, Apple, එතකොට Dolly මේ වගේ දේවල් ලංකාව තුල ඉතාමත් ජනප්‍රියයි. සාමාන්‍යයෙන් තනි නූලක කුඩා නූල් 6ක් එකට බැඳිලා පවතිනවා. හරිද? අපිට අවශ්‍ය පරිදි නූල් ගණන අඩු වැඩි කරගන්න පුළුවන්. එන්නේ වගේ එකකට තමයි ස්ටෑන්ඩඩ් කොටන් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නකෝ මල් එම්බ්‍රොයිඩරි කරනකොට එතකොට එන්නේ වගේ දේවල් වලදී මේ නූල් අපිට චූටි නූල් 3ක් 2ක් ඔන්න වගේ ප්‍රමාණයකින් භාවිතා කරන්න. ගොඩාක් වෙලාවට සියුම් නිර්මාණ සඳහා අපි යොදාගන්නේ මේ කොටන් නූල් එක. මම මේ නූල් සම්බන්ධව ඔයාලට අන්තිමේටම ෆොටෝස් වීඩියෝස් දාලා ඇති. ඔයාලට මේ දේවල් වලින් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟ නූල් වර්ගය තමයි ළමයි pearl cotton කියන්නේ. මේ pearl cotton නූලේ අපි ඉස්සෙල්ලා කතා කරපු නූල් වගේ කොටස් වෙන් කරන්න බෑ. කියන්නේ නූල් වෙන් කරන්න බෑ. මේක තනි නූලක්. ටිකක් චුට්ටක් විතර මහත තනි නූලක්. මම ඒකේ ෆොටෝ එකකුත් ඔයාලට අන්තිමේට දාලා තියෙනවා. ඉතින් මේකත් අවුට්ලයින් වලට මහන්න වගේම එම්බ්‍රොයිඩරි ඩිසයින් එකකටත් හොඳයි. අර සියුම් වැඩක් කරන්න චුට්ටක් ගන්න අමාරුයි ළමයි. මොකද ඒක ටිකක් විතර මහත නූලක් හින්දා. හරිද? එතකොට ඊළඟට තියෙන්නේ rayon thread එක. මේක සේද නූල් జాතියක්. ඒ කියන්නේ ටිකක් දිලිසෙනවා, ෂයිනි ගතියක් තියෙනවා. ටිකක් ලංකාවේ හොයාගන්න අමාරුයි ළමයි. නමුත් මේක ඉතා ආකර්ශනීයයි. සාමාන්‍යයෙන් ඔයාලා හිතන බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර්ස් වලට අපි මෙන්න මේ නූල් జాතිය යොදා ගන්නවා. ඊට පස්සේ මෙටලික් thread එක ගන්නවා. ඒකේ තියෙනවා ළමයි රන් රිදී පැහැයෙන් තමයි තියෙන්නේ. ඔයාලට මම ඒකෙත් ෆොටෝ එකක් අන්තිමේට දාන්නම්. සාමාන්‍යයෙන් ඔයාලට උත්සව අවස්ථාවකට වගේ විශේෂිත අවස්ථාවකට hand embroidery එකක් කරගන්න ඕන නම් ෂයිනි ගතිය වැඩි හින්දා මේ වගේ නූලක් තෝරාගැනීමෙන් ඔයාලට පුළුවන් එම්බ්‍රොයිඩරි එක කරගන්න. නූල් වර්ග ටික ගැන කතා කරා. අපි ඊට පස්සේ කතා කරමු නූලක් තෝරා ගැනීමේදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් ළමයි නූලේ පාට යනවා නම් අපි ඒක hand embroidery සඳහා අරගෙන වැඩක් නැහැ. මොකද අපි නිතර භාවිතා කරලා සෝදන එකක් නම් අපි අනිවාර්යෙන් හොඳ quality හරිද branded නූලක් තෝරගන්න ඕනි. සාමාන්‍යයෙන් DMC තමයි ළමයි ලංකාවේ වගේම මුළු ලෝකෙම පිළිගත්ත කියන බ්‍රෑන්ඩ් එකකට තියෙන්නේ. ඒකට ප්‍රමිත සහතික වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට Anchor බ්‍රෑන්ඩ් එකත් ඒ වගේම හොඳයි. DMC සාමාන්‍යයෙන් මිලෙන් වැඩි. අපිට පොඩක් මේ පර්චේස් කරගන්න මිලදී ගන්න ටිකක් අමාරුයි. අපේ ලංකාව තුල අයිටම් සෙල් කරනකොට ඒ වගේ නූලකින් අරගෙන අපිට හරි අමාරුයි විකුණ ගන්න. නමුත් අපිට ඒකට අපේ බජට් එකට ෆ්‍රෙන්ඩ්ලි විදිහට තියෙන Anchor බ්‍රෑන්ඩ් එකේ නූල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් Anchor බ්‍රෑන්ඩ් එකේ නූල් පර්චේස් කරලා ඔයාලගේ මේ අයිටම්ස් වලට යොදා ගන්න. නමුත් තද වර්ණයක් යොදනවා නම් ඔයාලා මොන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තත් ඒක මගේ මතය අනුව චුට්ටක් වෙනම තැනක මහලා අනිවාර්යයෙන්ම හොදලා බලන්න ඒකේ වර්ණ යනවද කියලා. දැන් අපේ අවුරුදු ගාන එක්ස්පීරියන්ස් එක අනුව ළමයි අපි සාමාන්‍ය Anchor බ්‍රෑන්ඩ් එකේ නූල් තමයි යූස් කරන්නේ. ඒ වගේ අවස්ථාවලදී අපිට ඒක කලර් එක ගිහින් ඒ වගේ ප්‍රශ්න වලට නම් අපි මුහුණ දීලා තියෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට Anchor බ්‍රෑන්ඩ් එකේ නූල් මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. DMC හොඳයි. නමුත් අපිට අර බජට් ෆ්‍රෙන්ඩ්ලි නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ හැම එකකම වර්ණ රාශියක් තියෙනවා. ඒ හින්දා ඔයාලට කැමති වර්ණයක් යොදා ගන්න පුළුවන්. හැම නූලකටම ඊට ආවේනික වූ නම්බර් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් බුක් එකක් හරි ඒ වගේ දෙයක් කලර් එකයි ඒ කෝඩ් එකයි තියාගත්තාම ඔයාලට නූල ඉවර වුණාට පස්සේ
ඒ කලර් කෝඩ් එක කිව්වහම ඔයාලට shop එකෙන් මෙලදී ගන්න ලේසි. ඒ වගේම තමයි ළමයි Anchor brand එකේ නූලක මීටර 8ක් දිගයි. ඒ කියන්නේ මීටර 8ක් තියෙනවා. ඉතින් ඔයාලට ලොකු ඒ කියන්නේ සාමාන්‍ය ඩිසයින් එකක් කරගන්න හොඳටම ඇති. ඒ වගේම කියන්න ඕනි අපි නූල් සාමාන්‍යයෙන් ගැට ගැහෙන එක අවම කරගන්න මෙන්න මේ විදිහට අපි බොබින්ස් වල ඔතනවා. එතකොට අපිට පුළුවන් ළමයි නූල ගැට ගැසෙන්නේ නැති එක වළක්වා ගන්න සහ අපේ නූල් අහක යන එක වළක්වා ගන්න. ඔය වගේ ගොඩාක් දේවල් වලින් අපිට පුළුවන් ත්‍රීඩ් ඕගනයිසර් එකක් හදා ගන්න. ඉතින් ඔයාලට ත්‍රීඩ් ඕගනයිසර් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ෆොටෝස් දාන්න. ගොඩාක් අයට ලස්සන ත්‍රීඩ් ඕගනයිසර්ස් තියෙනවා. ඒ හින්දා මං ඉස්සෙල්ලා ඔයාලට කිව්වනේ මම ඔයාලට නූල් පෙන්වන්නම් කියලා. මේ තියෙන Anchor brand එකේ නූල් එකක්. මේක මෙන්න මේ විදිහට නම්බර්ස් තියෙනවා. මේකේ මීටර 8ක් තියෙනවා කියලා දාලා තියෙනවා. මේක 100% cotton. ඒ වගේම මම ඉස්සෙල්ලා මුලදී ඔයාලට කියලා දුන්නා වගේ cotton silk ඔය වගේ නූල් ඕනි තරම් ඔයාලට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. hand embroider කරනකොට අපි බහුලව යොදාගන්නේ මෙන්න මේ වගේ cotton නූල්. මේ තියෙන Anchor brand එකේ, ඒ කියන්නේ මේක brand එකක් ළමයි. hand embroider කරන්න ගන්න නූල් වල එක brand එකක් තමයි Anchor කියලා කියන්නේ. මේ තියෙන එකේ brand එකේ logo එක. එතකොට මේකේ තියෙනවා standard cotton කියලා. අපි මේ වගේ චූටි නූල් 6ක එකතුවක් කියලා කිව්වනේ. එතකොට මේ තියෙන ළමයි මම තවත් පර්චේස් කරලා තියෙන සිල්ක් නූල් ජාල. ඒ මේක පොඩක් කොටන් නෙමෙයි. මේක පොඩක් සිල්ක් වලට බරයි. මේ තියෙන්නේ ඒ නූල. ඒකත් මේ උනට මැහුවාම ලස්සනයි. සාමාන්‍යයෙන් අපි බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කරනකොට වගේ ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඩෝලි බ්‍රෑන්ඩ් එක. මේක සාමාන්‍යයෙන් බජට් එකට ගොඩාක් යන. සාමාන්‍යයෙන් ගොඩක් මිල අඩු නූලක් මේ තියෙන්නේ. මේක නම් අපි ගොඩක් යූස් කරනවා අඩුයි ළමයි. සාමාන්‍යයෙන් hair accessories වලට එහෙම යූස් කරන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් පර්චේස් කරන්නේ box පිටින්ම ගන්න හින්දා මේ තියෙන shaded colors නූල්. එතකොට මේ නූල් වල shaded colors, multi colors කියලා තියෙනවා. shaded colors කියන්නේ පාට වර්ණ දෙකක එකතුවකින් නූලක් තියෙන එකට. ඒ කියන්නේ ඒ නූලේ පාට දෙකක් තියෙනවා. multi color නූලක් කියන්නේ ඒ නූලේ පාට ගණනාවක් තියෙනවා. සාමාන්‍ය එක නූලක් තියෙනවා දේදුන්නේ පාට colors ඔක්කොම වගේ. ඔය වගේ shaded colors, multi colors විදිහටත් තියෙනවා. එතකොට අපිට බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කරනකොට මේ shaded colors multi colors එහෙම use කරන්න පුළුවන් නම් ඇත්තටම හරිම ලස්සන නිමාවක් ගන්න පුළුවන්. මේ තියෙන මං කිව්වේ pearl cotton එක. pearl cotton එකේ ළමයි මං කිව්වේ අර චුට්ටක් මහත හින්දා මේක outlining වලට හොඳයි. ඒ වගේම තමයි ළමයි මේකේ ටිකක් පරිස්සමෙන් කරගන්න පුළුවන්. අර ගැට ගැහෙන ප්‍රමාණය එහෙම අඩුයි. මේ වගේ අපිට colors ගොඩකින් වර්ණ ගොඩකින් නූල් තියෙනවා අපිට කැමති විදිහට අපේ ඩිසයින් එක කරගෙන යන්න. ඉතින් මාගාව තියෙන නූල්ස් වලින් තමයි මම ඔයාලට මේ දේවල් පෙන්වන්නේ. මං හිතනවා අද ලෙසන් එක ඔයාලා හැමෝටම ගොඩාක් වැදගත් වෙයි කියලා. අපි hand embroidery කරනකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි දෙයක් තමයි අපි හොඳ නූලක් පාවිච්චි කරන්න ඕනි. ඒක අපේ ප්‍රොජෙක්ට් එක පොඩි වුණත් ලොකු වුණත් සාමාන්‍යයෙන් අපේ බජට් එකට ෆ්‍රෙන්ඩ්ලි විදිහට ගන්න පුළුවන් නම් හොඳ බ්‍රෑන්ඩඩ් නූලක් අපේ ඩිසයින් එක අපේ ප්‍රොජෙක්ට් එක දිගු කාලීනව පවතිනවා. එහෙනම් ඉතින් මම යන්නම්. අදත් මාත් එක්කන් හිටිය ඔයාලට ස්තුතියි.